අයිබෝවන් අපේ TH ෆැමිලි පළවෙනි ව්ලොග් එකට ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ව්ලොග් එකේදී ඔයගොල්ලෝ දකින්නේ දවස් දෙකක අපේ යාපනයේ සංචාරය. අලුතෙන් මේ යාපනයේ යන්න ඉන්න කෙනෙක්ට යාපනය ගැන දැනගන්න ඉන්න කෙනෙක්ට මේක ලස්සන ව්ලොග් එකක් වේවි. අපි ගමන් ආරම්භ කරේ ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7:04ට තියෙන යාපනයේ තැපල් දුම්රිය තමයි අපි ගමන ආරම්භ කරන්නේ. ඉතින් පළමු පන්තියේ වායු සමනය කරපු මැදිරියක් කොහොමද කියලා තමයි මේ දකින්නේ. ඉතින් මෙන්න මේ වගේ පුංචි රූපවාහිනී ඉදිරි කිහිපයක් තියෙනවා. ඒ වගේම ABC කියලා දුම්රිය මැදිරි ප්‍රභේද කරලා තියෙනවා. එහෙත් ඔයගොල්ලන්ට නියමිත ආසන අංකයක් මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ආසන අංකය තමයි අපේ බුකින් එකට අදාළව අපි අසුන් ගන්න ඕන. මේ විදිහට adjustable seats තියෙනවා. පැය 8ක 9ක ගමනක් නිසා ඉතින් devices charge කරගන්න අවශ්‍ය පහසුකමුත් සලසා දීලා තියෙනවා. මේකේ ගිහිල්ලා අපි අපේ පාන්දර 4:00ට විතර නවාතැනට ළඟා වුණා. ඊට පස්සේ පොඩි නිින්දක් දාලා මේ ඊට පස්සෙන්ද උදෙන්ම ඔන්න යාපනයේ ප්‍රසිද්ධ කෑම බීම තියෙන මලායන් කැෆේ එකට තමයි අපි උදේ කෑමට ගියේ. ඉතින් ඒකෙන් කෑම අරගෙන ඊට පස්සේ අපි පිටත් වුණා අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට. අපි මුලින්ම ප්ලෑන් කරේ නාගදීපේ වැඳ පුදා ගන්න. ඉතින් මෙන්න මේ වගේ සුන්දර මාර්ගයක තමයි ඔයගලන්ට නාගදීපේට යන්න තියෙන්නේ. යාපනයේ ඉඳලා කිලෝමීටර් 33ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ කුරිකට්ටුවාන් ජැටිය. ඒ ජැටියෙන් අපි බෝට්ටුවකින් තමයි ළඟා වෙන්න ඕන නාගදීප දූපතට. ඉතින් මේකෙදි පෞද්ගලික අංශයේ බෝට්ටු ක්‍රියාත්මක වෙනවා. එතකොට ඕගොල්ලන්ට පෞද්ගලික වාහනයක කුරිකට්ටුවාන් ජැටියට යන්නත් පුළුවනි. එහෙම නැත්නම් බස් ක්‍රියාත්මක වෙනවා. ඒ බස් රථයක ජැටියේ බෝට්ටු පටන් ගන්න තැනටම බස් රථය යනවා. ඉතින් එහෙම යන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ ජැටියට පිවිසෙන මාර්ගයේ තියෙන්නේ. බොහෝම තද අවරශ්මියක් තියෙන. අපි ගියේ දවල් 11ට ලං වෙලා වගේ. ඉතින් ඒ මතක ඇතුව තොප්පි කැප්ස් ඒවා අරගෙන යන්න මතක තියාගන්න. ඊට පස්සේ මේ විදිහට වාහන පාක් කරාට පස්සේ ජැටියට පිවිසෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ මාර්ගයක තමයි ජැටියට යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය භාගෙන් භාගිට වගේ මම හිතන්නේ සීසන් එකට නම් ඊටත් වැඩි ඇති බෝට්ටු පිටත් වෙනවා. මෙන්න මේ විදිහට බෝට්ටුවේ පිටත් වෙලා අපි මේ ඇවිල්ලා ඉන්නේ නාගදීප සුන්දර දූපතට. ඉතින් ජීවිතේ අපි එකපාරක් හරි යන්න ඕන සුන්දර ගමනක් කියලා මට නම් හිතෙන්නේ මේ නාගදීප දූපත. මොකද මේක සම්පූර්ණයෙන්ම මුහුදෙන් වට වෙලා තමයි තියෙන්නේ. මුහුදෙන් වටුණු ගොඩ බිමක් විදිහට සුන්දරව පිහිටලා තියෙන්නේ. ඉතින් බැලු ඇත ලස්සන මුහුදේ සුන්දරත්වය ඕගලන්ට විඳ ගන්න පුළුවන්. ඉතින් නාගදීපය කියලා කියන්නේ අපේ බෞද්ධ අපි 12 ස්ථාන අතරුණත් හඳුන්වන පූජනීය පුදබිමක්. මොකද බුද්ධත්වයෙන් 5 වෙනි වසරේදී දෙවන වරට ලංකා ගමනේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනෙන් පාරිශුද්ධත්වයට පත් වුණු පුදබිමක් විදිහට තමයි නාගදීපය හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා අපි බොහොම කැමැත්තෙන් ළඟා වුණු තැනක් මේ විදිහට බෝධිරාජානන් වහන්සේ නමක් තියෙනවා. ඒ වගේම අර මං කලින් පෙන්නුවා වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිතුවම් කරලා තියෙනවා එක පස්සක. ඊට පස්සේ මේ තියන්නේ අනිත් පැත්ත. ඒ පැත්තේ තමයි චෛත්‍ය බුද්ධ මන්දිරේ ඒ දේවල් පිහිටලා තියෙන්නේ. මේ විදිහට බුද්ධ මන්දිරයක් පිහිටලා තියෙනවා. ඉතින් නාගදීප විහාරය වැඳ පුදාගත්තට පස්සේ අපිට පුළුවනි මෙහි විහාරයට අමතරව කෝවිලක් පිහිටලා තියෙනවා. ඒක හඳුන්වන්නේ නාගපූෂානි අම්මාන් කෝවිල කියලා. ඉතින් අනිවාර්යෙන්ම අපි මේ පැත්තට යන්න ඕන. මොකද පිටත් වෙන බෝට්ටු පටන් ගන්න ඒ නාගපූෂි අම්මානි කෝවිල පැත්තේ තියෙන ජැටියෙන්. ඉතින් මේ ජැටිය පැත්තෙන් ඒක නිසා අපි අනිවාර්යෙන්ම යන්න ඕන. මේ විදිහට තමයි ඉතින් නාගදීප විහාරය තුළ සුවිශේෂී තැන් පිහිටලා තියෙන්නේ. මේ දකින්නේ ලංකාවේ තියෙන සුවිශේෂීම ස්ථානයක්. නාගදීප විහාරය තුළ සුදු බෝධීන් වහන්සේ නමක් ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් මමත් දකින ජීවිතේ පළවෙනි වතාවට. ඊට පස්සේ ඔන්න අපි ළඟා වුණේ නාගපූෂි අම්මානි කෝවිලට. නාගදීපේ පිහිටලා තියෙන Hindu දේවස්ථානයක් විදිහට තමයි මේක සැලකන්නේ. විශාල කුළුණු 4ක් මත ගොඩ නැගිලා තියෙන කෝවිල් සංකීර්ණයක් තියෙන්නේ මේකේ. ඉතින් මෙතනින් තමයි අපිට පිටත් වෙන බෝට්ටු ලබා ගැනීමේ ජැටිය තියෙන්නේ. මේ නාගපූෂි අම්මානි කෝවිලට මුහුණ ලාලා තමයි තියෙන්නේ. ඉතින්
ඔයගොල්ලන්ට මෙතෙන්ට පයින් එන්නත් පුළුවන් නාගදීපේ වැඳ පුදාගෙන. එහෙම නැත්නම් ත්‍රිරෝදරත් එහෙම ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා එන්නත් පුළුවන්. ඉතින් මේ දකින්නේ ඔන්න නාගදීපේ ඉඳලා අපි කොහොමද බෝට්ටුවක් හරහා ගමන් කරන්නේ කියලා. සාමාන්‍යයෙන් විනාඩි 15ක වගේ දුරක් තමයි තියෙන්නේ කුරිකට්ටුවන් චටියට ළඟා වෙන නාගදීපේ ඉඳලා. මේ විදිහට ළඟා වුණාට පස්සේ බැස්සට පස්සේ ඒකින් එක්කෙනෙක් ඇවිල්ලා රුපියල් 80ක වගේ මුදලක් තමයි ඕගොල්ලන්ගෙන් එකතු කරගන්නේ. බැහැලා යන්න කලින් මේ මුදල දෙන්න ඕන. මේ අපි යන ගමනේදී ඔන්න යාපනයේට ආවේනික වුණු තල් ගෙඩිවල රස බැලුවා. ඉතින් ඒකත් අමුතුම අත්දැකීමක්. ඊට පස්සේ ඒ දේවලුත් ඉවර වෙලා අපි දැන් යන්නේ පේදුරු තුඩුව පැත්තට. පේදුරු තුඩුව පැත්තට යන්න කලින් ඔයගලන්ට හම්බ වෙනවා ඩෙනිසිල් කොබ්බෑකඩුව අනුස්මරණි ස්මාරකය. ඒක තියෙන්නේත් මේ නාගදීප විහාරයට යන පාරෙමයි. එතන ඉඳලා කිලෝමීටර් 2ක් වගේ මේ ඇතුළට යන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතන තියෙන්නේ. ඇත්තට මෙතෙන්ට ගියාට පස්සේ අපිට දැනෙනවා අපි අද මේ දකුණු කොනේ ඉඳලා මේ උතුරු කොනට මෙහෙම ඇවිල්ලා නිදහසේ සුන්දරව සංචාරයක් විදිහට මේ දේවල් අත්විඳින්නේ. අපේ රටේ ඉඳපු ඒ කැපකිරීම කරපු ඒ සුන්දර රණවිරුවන්ගේ ජවය නිසා වෙන ඔවුන්ගේ ලේදහදිය මතින් නේද කියලා. ඉතින් එතුමානන්ගේ රත්තය ප්‍රහාරයට ලක්වුණු ස්ථානයේ තමයි තියෙන්නේ. මේ විදිහට ඒ දේවල් මෙතනදී ඔයගොල්ලන්ට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ දේවලුත් ස්මරණය කරලා ඊට පස්සේ අපි පිටත් වුණා පේදුරු තුඩුවට යන්න. පේදුරු තුඩුවට යන මාර්ගයේ මේ විදිහට තියෙනවා. ඉතින් ඒ ගමනේදී අපි බලාපොරොත්තු වුණේ පේදුරු තුඩුවේ උතුරු කෙරවර. ලංකාවේ වඩාත්ම උතුරු කෙරවල කියලානේ පේදුරු තුඩුව හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි පේදුරු තුඩුව පොයින්ට් එක තියෙන්නේ. එතකොට එතන සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සක්කොටේ කේප් එක කියලා. යාපනයේ ඉඳලා කිලෝමීටර් 31ක් දුරින් තමයි පිහිටලා තියෙන්නේ. මෙන්න මේ වගේ කිලෝමීටර් 3ක විතර ලස්සන වෙරළ තීරයක්. ඒ වගේමයි පේදුරු තුඩුව ප්‍රදීපාගාරයත් මෙතනට එකතු වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගියොත් අමතක කරන්න එපා පේදුරු තුඩුව කියලා ගහලා මෙන්න මේ වගේ පෝස්ට් බොක්ස් එකක් ගහපු තරක් තියෙනවා. අපිට නම් ඇත්තටම මැප් එක දාපු එකේ වැරදීමක් නිසා ඒ තැන මග ඇරුණා. ඊට පස්සේ අපි ගියේ කංකසන්තුරේ දුම්රිය ස්ථානය බලන්න. එතකොට කංකසන්තුරේ උතුරු කෙළවරේ අවසන්ම දුම්රිය ස්ථානය කියලානේ හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා අපිට ආස හිතුනේ මේ දුම්රිය ස්ථානයටත් ගිහිල්ලා බලන්න. ඉතින් මේ කංකසන්තුරේ දුම්රිය ස්ථානයේ ඉදිරිපිටම තියෙනවා තල්සෙවන යුද හමුදා නිවාඩු නිකේතනය. ඒ වගේමයි KKS බීච්, ඒ කියන්නේ කංකසන්තුරේ බීච් එක පිහිටලා තියෙනවා. මේ දකින්නේ ඒ කංකසන්තුරේ බීච් එක. ඉතින් ඕගොල්ලන්ට එතන නාන්නත් පුළුවන්. හරිම නිස්කලංකව තමයි පිහිටලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ගොඩක් පිරිසක් ඒ වෙලාවේ අපි හවස 5ට වගේ ලං වෙලා ගියේ. ඉතින් කට්ටිය නානවා. ඒ වගේමයි ඔයාලට අර පොඩි පැත්තෙන් තියෙනවා කංකසන්තුරේ ප්‍රදීපාගාරය. දැන් ඕගොල්ලන්ට පෙනේවි මේකේ. ඒක දකින්නත් පුළුවන්. ওই දකින්නේ එක. එතනම ළමා උද්‍යානයකුත් පිහිටලා තියෙනවා. ඒ වගේමයි මෙන්න මේ වගේ කෑම ගන්න තැනක් පොඩි කඩ ප්‍රමාණයක් එතන දකින්නට පුළුවන්. ඊට පස්සේ අපි ගියේ ඒ ආසන්නෙම පිහිටලා තියෙනවා කීරිමලේ ළිඳ. මේ කීරිමලේ ළිඳ බලන්න තමයි ඊට පස්සේ අපි ගියේ. මෙන්න මේ විදිහට තමයි පොඩි කෝවිලක් වගේ තැනකින් තමයි එතනට යන්න තියෙන්නේ. එතකොට මේ කීරිමලේ මිරිදිය පොකුණ කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒ වගේමයි මුගටි කන්ද පොකුණ කියලාත් මේක හඳුන්වනවා කියලා මම දැක්කා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය කියලා සලකන්නේ පොකුණේ බැම්ම මුහුදෙන් අවසන් වුණාට මේකේ තියෙන වතුර කරදිය. මෙහි තියෙන්නේ මිරිදිය වතුර නෙමෙයි කරදිය නිසා තමයි. ඉතින් විවිධ රෝගාබාධ සුව වෙනවා මේ ජලයෙන් ස්නානය කරාම. සෞඛ්‍යමත් ජීවිතයකට මඟ පෑදෙනවා. ওই වගේ ශුද්ධ වූ ජලයේ තියෙන වගේ විවිධ විශ්වාසයන් මේ පොකුණත් එක්ක බැඳිලා තියෙනවා. මේක එච්චර ගැඹුර නැහැ. එතන නාපු කට්ටිය කියපු විදිහට තමන්ගේ සාමාන්‍යයෙන් අඩිය බිම ගහලා ඉන්න පුළුවන් මට්ටමේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඉතින් මේ මුලින්ම එන්ට්‍රන්ස් වෙන තැනම තියෙන පිරිමියාට නාන්න තියෙන පොකුණ ඕගොල්ලන්ට කාන්තාවන්ට නාන්න වෙනම පොකුණක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් එතනට යන්න නම් හවස 6 වෙන්න කලින් යන්න ඕන. ඉතින් අපිට නාන්න තරම් වෙලාවක් තිබුණේ නැති හින්දා මේ විදිහට ඒ ජලෙන් පොඩ්ඩක් මූණකට සෝද ගන්න විතරයි ඔන්න පුළුවන්කම හම්බුනේ. ඉතින් ඒ ටික තමයි අපි වැඳ පුදාගෙන බලන තැන් විදිහට බැලුවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට රෑ අපි ආයිමත් අපි ඉඳපු හොටෙල් එකට ළඟා වුණා.
පහුවෙනිදා උදෙන්ම ඔන්න අපි යාපනයේ තවත් සුවිශේෂම ස්ථානයකට තමයි ගියේ ඒ නල්ලූර් කන්දස්වාමී කෝවිලට. ඉතින් යාපනයට යනවා නම් අනිවාර්යෙන්ම පූජනීයම පුදබිමක් විදිහට හින්දු කෝවිලක් විදිහට මෙන්න මෙතනට අපි අනිවාර්යෙන්ම යනවා. මේ විදිහට කෝවිල ඉදිරිපිට මල් කඩ පිහිටලා තියෙනවා. ඕගොල්ලන්ට එතනින් පූජා වට්ටි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 500 1000 වගේ මුදල් වලට පූජා වට්ටි මෙතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගිහිල්ලා පූජා කළා. ඊට පස්සේ මේකේ පොල් ගෙඩියක් තියෙනවා. මේක කෝවිල ඉදිරිපිට ගලක් තියෙනවා. මේක ගහන්නත් පුළුවන් ප්‍රාර්ථනාවන් හිතේ තියාගෙන. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ කෝවිල් භූමිය. හින්දු සංස්කෘතියේ නලල් පට විදිහට සැලකෙන මුරුගන් දෙවියන් මේ කෝවිලට අධිපති කියලා හින්දු භක්තිකයෝ විශ්වාස කරනවා. යාපනයේ නගරයට බොහෝම සමීපව තමයි මේක තියෙන්නේ. පේදුරුතුඩුව මාර්ගයේ. ඒ වගේමයි මේ කෝවිල ඉදිරිපිටම වගේ තියෙනවා එක පස්සක රියෝ අයිස්ක්‍රීම් එක. ඉතින් අපි නම් ගියේ පාන්දරම ඒ කියන්නේ 7ට වගේ. මේ කෝවිල 7:30ට තමයි විවෘත කරන්නේ පූජාවන් වලට. අපිට ඉතින් ඒක නිසා රියෝ අයිස්ක්‍රීම් එක කරා බලන්න නම් හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි ගියේ යාපනයේ කොටුව බලන්නට. ඉතින් මේ යාපනයේ කොටුව හරිම සුවිශේෂී. මෙන්න මේ විදිහට කොටුවට එන්ට්‍රන්ස් එක තියෙනවා. ටිකට් පතක් අරගන්න ඕන රුපියල් 65ක ওই වගේ ගානක. උදෑසන 7 ඉඳලා හවස 6 වෙනකන් ඔයාලට නරඹන්න පුළුවන්. මේ අපි දකින අපේ අර නිතර දකින ගාලු කොටුවෙන් එහාට ගිහිල්ලා මේකේ බලන්නකො දියාගල් තියෙනවා මේකේ. ඒක තමයි මම අපේ ගාලු කොටුවෙන් මේ වෙලාව දකපු බොහොම සුවිශේෂීත්වය. ඉතින් මේක පෘතුගීසීන් ඉදි කළා ලන්දේසීන් පුළුල් කළා ඉංග්‍රීසි අත්පත් කරගෙන මෙහෙම හැම ජාතිකයෙක්ම ඉඳපු කොටුවක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට බොහොම නිස්කලංකව තියෙනවා. යාපනයේ නගරයේ එක පසක්ම සුන්දරව මේ කොටුවට ගිහිල්ලා ඒක උඩට නගින්න පුළුවන්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිමටම ඔන්න අපි ආවා යාපනයේ මාකට් එකට. මොකද යාපනයේටම ආවේ නිකුණු රස කැවිලි වල රස බලන්න තමයි ආවේ. ඒවත් එකතු කරගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ අමීස් රෙස්ටුරන්ට් එකට, හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්. ඒකේ තමයි ඉතින් අපි නවාතැන් ගත්තේ. අපි දැන් ඔන්න බඩු ටික එහෙම පැක් කරගෙන දැන් හදන්නේ අද දවසට සමුදීලා යන්න. ඒ වගේමයි ඉතින් අපි මේ දවස් දෙකේදී දවසකමාරක වගේ අපි කාර් එකක් රෙන්ට් එකට තමයි ගත්තේ. මේ තියෙන්නේ එතන ප්‍රෙස්ට්‍රීච් රෙන්ට් එකකින් තමයි ගත්තේ. ඒගොල්ලොත් අපිට ඇත්තටම හොඳ සර්විස් එකක් දුන්නා. අපි බලාපොරොත්තු වෙන විදිහට හොටෙල් එකකිනුත් අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. ඉතින් මේ අපි ආපහු ඇවිල්ලා ඉන්නේ යාපනයේ දුම්රිය ස්ථානයේට. දවල් 11ට යාපනයෙන් පිටත් වන දුම්රියෙන් තමයි අපි කොළඹ බලා පිටත් වෙන්නේ. ඉතින් මේ ගත කරපු දවස් එකමාර අපිට හරිම සුන්දර අත්දැකීමක් වුණා. ගොඩක් තැන් යාපනයේ බලන්න තිබුණත් පුංචි බබාලා දෙන්නත් එක්ක ඉතින් අපිට මෙන්න මේ වගේ සීමිත තැන් ප්‍රමාණයක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලට නම් මතක් කරනවා යාපනයේ ගියොත් නරඹන්න තැන් ගොඩාක් තව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි අපේ channel එක නරඹුවට. Thanks for watching our channel. Subscribe කරන්න අමතක කරන්නත් එපා කියලා රික්වෙස්ට් එකක් කරනවා.